සිත් 8යි. ඒ කියන්නේ සෝම ගන්නට ඕන. එතකොට පින්වතුනි මෙහෙම මරණය සහ උප්පත්තිය සිදුවන මේ සංසාරික පැවැත්මේ මාතෘකා කරන්නට යෙදුන ගාථාවේ කියවෙන්නට යෙදුනා කිච්චෝ මනුස්ස පටිලාභෝ කියලා. මේ මනුස්ස ආත්ම භාවය උපදවා ගැනීම, මේ මනුස්ස ආත්ම භාවය ලබා ගැනීම දුර්ලභ කාරණාවක්, දුෂ්කර කටයුත්තක්, කලාතුරකින් සිදුවෙන දෙයක්. එතකොට පින්වතුනි අපි තේරුම් ගන්නට ඕන මේ මනුස්ස ආත්ම භාවය කියන්නේ හේතුවක ඵලයක්. මනුස්ස ආත්ම භාවය කියන්නේ හේතුවක ඵලයක්. එහෙම නැත්නම් සංඛාරපච්චය විඥානං කර්මයක ප්‍රතිඵලයක්. විදියට තමයි මනුස්සාත්ම භාවය ලැබෙන්නේ. එතකොට මනුස්සාත්ම භාවය දුර්ලභයි කියන එකෙන් නොකිය කියන කතාව තමයි පින්වතුනි ඇත්තටම මනුස්සාත්ම භාවය දුර්ලභ නෙවෙයි, මනුස්ස ආත්ම භාවය උපදවන හේතුවයි දුර්ලභ වෙන්නේ. සත්වයන්ට අමාරු වෙන්නේ තම තමන්ගේ චිත්ත සංතානවල මේ මනුස්ස ආත්ම භාවය උපද්දවන හේතුව සම්පාදනය කර ගැනීමටයි. සත්වයන්ට තම තමන්ගේ චිත්තසංතානවල මේ මනුස්ස ආත්ම භාවය උපද්දවන හේතුව සම්පාදනය කර ගැනීමට තියෙන දුෂ්කරතාවය නිසා මනුස්ස ආත්ම භාවයක් ලබා ගැනීම දුෂ්කර කටයුත්තක් වෙනවා. මහන්තේනහි වායාමේන මහන්තේන කුසලේන ලද්දත්තබ්බා කිච්චෝ මනුස්සත්ත පටිලාභෝ කිච්චෝ දුර්ලභෝ. මහත් වූ වීරියකින් මහත් වූ කුසල ශක්තියකින් ලැබිය යුතු නිසා තමයි මේ මනුස්සාත්ම භාවය දුර්ලභ දෙයක්, කලාතුරකින් ලැබෙන දෙයක් බවට පත් වෙලා තියෙන්නේ. පින්වතුනි මේ මනුස්සාත්ම භාවය එහෙම නැත්නම් මනුස්ස ප්‍රතිසන්දිය කියන එක අපි කොටස් කරලා බැලුවොත් මිනිස්සෙක් විදියට ප්‍රතිසන්දි වශයෙන් ලැබෙන ධර්ම තියෙනවා 9ක්. ඒ තමයි මහා විපාක චිත්තුප්පාද 8 සහ කුසල විපාක උපේක්ඛා සහගත සම්තීරණ සිත. මහා විපාක චිත්තුප්පාද 8 සහ කුසල විපාක උපේක්ඛා සහගත සම්තීරණ චිත්තුප්පාදය කියන මෙන්න මේ සිත් 9න් තමයි මිනිස්සෙක් වෙලා උප්පත්තිය ලබන්නේ. එහෙම නැත්නම් මව් කුසක මුලින්ම පහළ වෙන චිත්තුප්පාද විදියට තියෙන්නේ මේ චිත්තුප්පාද 9 පමණයි. මහා විපාක සිත් 8යි. ඒ කියන්නේ සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත අසංකාරික විපාකසිත, සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත සසංකාරික විපාකසිත, සෝමනස්ස සහගත ඥාන විප්පයුත්ත අසංකාරික විපාකසිත, සෝමනස්ස සහගත ඥාන විප්පයුත්ත සසංකාරික විපාකසිත, උපේක්ඛා සහගත ඥාන සම්පයුත්ත අසංකාරික විපාකසිත, උපේක්ඛා සහගත ඥාන සම්පයුත්ත සසංකාරික විපාකසිත, උපේක්ඛා සහගත ඥාන විප්පයුත්ත අසංකාරික විපාකසිත, උපේක්ඛා සහගත ඥාන විප්පයුත්ත සසංකාරික විපාකසිත කියන මේ මහා විපාක චිත්තුප්පාද 9 සහ කුසල විපාක උපේක්ඛා සහගත සම්තීරණ චිත්තුප්පාදය කියන මෙන්න මේ චිත්තුප්පාද 9න් තමයි මනුස්ස ආත්ම භාවයක් කෙනෙකුට ලබා ගන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට පින්වතුනි මේ චිත්තුප්පාද 9 අනුව අපි විමසලා බලන විට මිනිස්සයා චිත්තුප්පාද අනුව කොටස් 9කට වර්ගීකරණය කරන්න පුළුවන්. පළවෙනි මිනිස්සයා තමයි සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත අසංකාරික සිතෙන් ප්‍රතිසන්දිය ගත්ත මිනිස්සු ඉන්නවා මේ මනුස්ස ලෝකයේ තුල. ඒක කොටසක්. ඊළඟට සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත සසංකාරික සිතෙන් ප්‍රතිසන්දිය ලබාගත්ත මිනිස්සුયો ඉන්නවා. සෝමනස්ස සහගත ඥාන විප්පයුත්ත අසංකාරික සිතෙන් ප්‍රතිසන්දිය ලබාගත්ත මිනිස්සුયો ඉන්නවා. මේ විදියට සමහර ಜಾති උම්මත්තක ಜಾති බදිර ආදී බොහෝම අංග විකල අය ගත්තාම සමහර විට අහේතුක උපේක්ඛා සාගත සම්තීරණ සිතෙන් ප්‍රතිසන්දි ගත් අය. මේ විදියට
ප්‍රතිසන්දි සිත අනුව මනුස්ස ආත්ම භාව 9ක් තියෙනවා. ප්‍රතිසන්දි සිත අනුව මනුස්ස ආත්ම භාවය 9ක් තියෙනවා. මේ 9 පිංගතුනේ චිත්තුප්පාද විදියට තමයි 9කට බෙදුවේ. නැවත මේ 9 දෑරුම් වූ මනුස්ස කොටස් 9 කොටස් 3කට බෙදන්න පුළුවන්. ඒ තමයි අහේතුක මනුස්සයෝ, දුහේතුක මනුස්සයෝ, ත්‍රිහේතුක මනුස්සයෝ. උපේක්ඛාසගත සම්තීරණ සිතෙන් ප්‍රතිසන්දිය ලබාගත් මිනිසුන්ට කියනවා අහේතුක මනුස්සයෝ කියලා. ඥාන විප්පයුත්ත සෝමනස්ස සාගත සිත් දෙක සහ උපේක්ඛාසගත සිත් දෙක කියන මේ විපාක සිත් හතරෙන් උප්පත්තිය ලැබපු මිනිසුන්ට කියනවා දුහේතුක මිනිසුන් කියලා. ඥාන සම්පයුත්ත සෝමනස්ස සාගත සිත් දෙක සහ උපේක්ඛාසගත සිත් දෙක කියන මේ හතරෙන් උප්පත්තිය ලබාගත් මිනිසුන්ට කියනවා ත්‍රිහේතුක මිනිසුන් කියලා. එතකොට චිත්තුප්පාද වශයෙන් නවවැදෑරුම් වූ මනුස්ස සත්වයෝ හේතු යෙදීම සහ නොයෙදීම අනුව කොටස් 3කට බෙදෙනවා. අහේතුක මනුස්සයෝ, දුහේතුක මනුස්සයෝ, ත්‍රිහේතුක මනුස්සයෝ කියලා කොටස් 3කට බෙදෙනවා. පින්තුනි මේ තුන්වැදෑරුම් මනුස්ස